රණබාරාවන කියන්නේ දස ශීර්ෂපති. ඒ කියන්නේ අර මං කියයි නාඩි 10 අවදි කරගත්ත පුද්ගලයා. එතකොට මෙයා තුල ඉන්නෙත් ඔය මේ දියසෙන් ශක්තිය. දියසෙන් කියන්නේ ශක්තියක්. එතකොට අර කිව්වා වගේ මේ දවස්වල දියසෙන් ශක්තිය කැරකෙන්නේ වෙන. මම කිව්වනේ රටක් එක්තරා පුද්ගලෙක් ඉන්නවා කියලානේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි මේ රෙකෝඩින් එක යන්න ප්‍රථමයෙන් මේ දියසෙන් ශක්තිය මම අහුවා දියසෙන් කුමාරයෙක් ඉන්නවද? කවුරුද දියසෙන් කියලා කියන්නේ? නැවත දියසෙන් කෙනෙක් ඉපදෙනවද? ඇත්තටම දියසෙන් කියන්නේ කවුද කියන එක ප්‍රේක්ෂකයන්ට දැනගන්න කියමු. ඒ කියන්නේ මෙහෙමයි. ඒක ශක්තියක්. ඒ කියන්නේ ලෝක පාලක ශක්තියක්. ඒ කියන්නේ රජ කෙනෙක්ට ලැබෙන ලෝක පාලක කියන දස රාජ ධර්මයෙන් රට පාලනය කරන්න ගත්තොත් ඒ පුද්ගලයාට ලැබෙන ශක්තියක්. ඒ කියන්නේ ඒක බුද්ධ කියලා කියන ශක්තියක්නේ. ඒ වගේ මේකත් ඒ කියන්නේ දියසෙන් කියන්නේ ඕකට දියසෙන් කියන්නේ මිනිස්සු තමයි ඒ කියන්නේ ලේබල් එක අලවලා තියෙන්නේ. ඒක ලෝක පාලක ශක්තිය. එතකොට ඒක විෂ්ණු කියන චරිතන මේ ශක්තිය මේ ශක්තියෙන් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෝක පාලක ශක්තියෙන් එන්නත් පුළුවන්. එතකොට මේ ශක්තිය ශරීරයට ආරූඪ කරගත්ත පුද්ගලයා එයා තමයි දස ශීර්ෂපතියෙන් ලෝකය පාලනය කරන්නේ. එතකොට දැන් සමහරක් කට්ටිය නිකන් හැල්ලුවට ලක් කරන්න පුළුවන්. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෑ. මේ කාලේ අනුව දියසෙන් ශක්තිය ආසන්නතම ළඟා කරගෙන ඒ කියන්නේ දියසෙන් ශක්තිය ආසන්නතම ඉන්න චරිතයක් තමයි බ්ලැඩිමිර් පුටින් කියන්නේ. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මූණන් ඇවිල්ලා මේ විදේශිකයන්ගේ බලපෑම් වල හැදිච්ච එකෙක් විදේශිකයන්ගේ පැත්තෙන් ඇවිල්ලා පෙළයන් විනාශ කරන්න හදන කෙනෙක් මේ කියලා කවුරු හරි කමෙන්ට් එකක් දැම්මොත් මොකක්ද ඒකට දක්වන ප්‍රතිචාරය? නෑ අර මං කියවනේ කමෙන්ට්ස් දාන්න පුළුවන් කියලා. මේ මම කතා කරන්නේ අවබෝධයෙන්. මම එතකොට මේ රටටම කොටු වෙන මිනිස්සෙක් නෙමෙයි. මම ලෝකයේ පුරා අවබෝධයෙන් ඉන්න මිනිස්සෙක්. එතකොට අපි අර කිය යුතු දේ කියන්න ඕනේ. එතකොට අපේ රටේ හිටිය කලින් හිටපු ජනාධිපතිවරයෙකුත් ඔය ශක්තිය කියන ආරූඪයෙන් තමයි යම්කිසි යුද්ධයක් ජයග්‍රහණය කරලා ඒක නැවත දුන්නේ. ඒක නිකන් අර ගන්න නිකන් ටෙම්පරරි ගන්න චරිතයක්. දැන් ගයන් මේකට මේ ගොඩක් කට්ටිය කමෙන්ට් දාන්න ගන්නේ බනින්න ගන්නේ. දැන් ඔබ කියනකොට වයින්නරෝ කියනකොට මිනිස්සුන්ට තේරෙනවා ඒ කියන කතාව. ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ. මං කියවනේ බයින පුද්ගලයා මට අදාළ නෑ. මං කාගෙන්වත් ජීවත් වෙන්නේ නෑ. ඒ චරිතය වුණත් ඒ එන ගැම්ම ඒ ආවේගයේ ඒ තියෙන ශක්තිය ඒ ගැම්ම එන්නේ අර අපිට ස්වභාවදාමෙන් දින මේ ශක්තිය ආවට පස්සේ ඒ පුද්ගලයා දන්නේ මොනවද කරන්න කියලා. අපි කියමුකෝ 100ක් හිටියොත් රට විනාශ කරන 100ටම ගහනවා. ඊට පස්සේ ඒ කාර්යය ඉවර කරාට පස්සේ ඒ ශක්තිය නැවත ස්වභාවදාමෙන් ගන්නවා. ගත්තට පස්සේ පුද්ගලයා සාමාන්‍යයි. දැන් ඔය ශක්තිය ගැන කතා කරනකොට ගයන් මට නිකන් හිතෙන දෙයක් තමයි දැන් අපේ පිටිපස්සෙන් බල්ලෙක් පැන්නුවොත් අපි ආයෙත් නැති ශක්තියක් එනවනේ ගයන්. කඩහට විදාගෙන යනවනේ. අන්න ඒ වගේ එහෙම එකක් ඔබ කියන්නේ. ඔව් ඒ කියන්නේ ඒකට කියන්නේ මොරාල්ලෙක් කියලා. මොරාල්ලෙක් කියලා කියනවානේ. ඒ මොරාල්ලෙක් ගැම්ම ගන්නෙ ඒක ඇවිල්ලා අර ඒ ශක්තිය ඔයට කලින් ගාමිණී අබය. ඒ කියන්නේ දුටු ගැමුණු කියලා කියනවනේ. ගැමුණු කුමාරයාටත් ඒ ශක්තිය නතු වෙනවා. ඒ ශක්තිය නතු වුණාම තමයි මේ පුද්ගලයා අර අමුතු ස්වභාවයකට ඇවිල්ලා මූණ කටපාව වෙනස් වෙලා අමුතු සෞම්‍ය මූණක් කියලා අර අමුතු ලස්සනක් වෙනවනේ. ඒ ශක්තියෙන් එන විහිදුවන විදාපාන අර මේ අභිමානය. එතකොට මේ ශක්තිය හැමදේම තියෙන්නේ. මේ ශක්තිය ගියා විතර යන්න පරණ ගති නැවත එනකොට ඒ පුද්ගලයා පිරිහෙනවා. මේක අර නිකන් අපි නිකන් ටෙම්පරරි ගන්න ශක්තිය. රයිට්. ඔය කියන විදිහට මොකක්ද ශක්තිය? ඉදිරියට මේ රටේ මොකක් වෙයිද? ආධ්‍යාත්මය කොයි වගේ වෙයිද? දැන් යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මයට එනවා නම් කොහොමද මේ ආධ්‍යාත්මය හරියට කරන්න යන්නේ? දැන් භාවනා කරන්න කෙනෙක් අදහස් කරනවා නම් භාවනාව කොහොමද කරන්නේ? භාවනාවේ මොනවද කියන ශක්තිය? එතකොට භාවනාව හරියට කරගෙන යනකොට මොන වගේ බාධකද එන්නේ කියන කාරණය අපි සූදානම් ගයන් ඉදිරියේදී ඔබත් සමග මේ සම්බන්ධව කතා කරන්න. මේ ස්තුතිවන්ත වෙනවා විරත් අංශකාර අපේ Facebook page එකත් එක්ක ඔබ එකතු වුණා. අයිබෝන්.